අපි අද කතා කරන්න හිතුවා ගොඩක් දෙනෙකුට ගැටලුවක්ව පවතින සිහින දැකීම සම්බන්ධයෙන්. බොහෝ දෙනෙක් මේ Taman දකින සිහින සම්බන්ධයෙන් මේ දවස්වල හොයන්න පෙළඹිලා තියෙනවා. ඕනෙම කෙනෙක් ජීවිතේ එක වතාවක් හරි හීනයක් දකිනවා. සමහර අයට Taman දකින හීන අමතක වෙලා යනවා. නමුත් සමහර අයට දකින හීන අමතක කරන්න බැරි විදිහේ ඒවා බවට පත් වෙනවා. තවත් අය ඉන්නවා එකම හීන නිතර දකින. ඒ නිසා තමයි අපි හීන ගැන කතා කරන්න හිතුවේ. මේ හීන දකින්නේ කොහොමද? මේ හීන වලට හේතු වෙන්නේ කොයි වගේ හේතු සාධකද? ඒ වගේම මේ බටහිර මනෝවෛද්‍ය විද්‍යාවේ හීන සම්බන්ධයෙන් දරන මතය මොන වගේද කියන එකත් හීන වලට බුදුදහමේ මොන විදිහේ තැනක්ද දීලා තියෙන්නේ? බුදුදහමෙන් හීන ගැන කියවෙන්නේ කොහොමද? මේ සම්බන්ධයෙන් තමයි විස්තර කතා කරන්න හිතුවේ. මුලින්ම හීන සම්බන්ධයෙන් කතා කරන්න අපි බටහිර මනෝවෛද්‍ය විද්‍යාව පැත්තට හැරෙමු. බටහිර මනෝවෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැරගෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එතුමා විසින් රචිත The Interpretation of Dreams කියන ග්‍රන්ථය ඉතාමත් ප්‍රසිද්ධයි. ඒ වගේම මේ හීන සම්බන්ධයෙන් අර්ථකථන කිහිපයක් ඉදිරිපත් කරන ඉතාමත් බලවත් න්‍යායන් ගොඩනගෙන ග්‍රන්ථයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ න්‍යායට අනුව විශ්වාස කරන්නේ නෑ මේ හීන කියලා කියන්නේ ඔබේ අනාගතය ගැන කියන්න පුළුවන් සිද්ධාන්තයක් කියන එක. නමුත් ඔහු විශ්වාස කරනවා මේ හැම හීනයක්ම සංකේතාත්මකයි කියන එකත් ඒවාට එකිනෙකට සම්බන්ධ පුද්ගලික වෙන පණිවිඩ තියෙන බව. ඔහුට අනුව මේ සිහින කියලා කියන්නේ කෙනෙක් අවදි වෙලා සිටියේදී මර්ධනය කරන ලද සිතුවිලි සහ ආශාවන්. ඒ වගේම විශේෂයෙන් කුඩා කාලයේ ලබන අත්දැකීම් හා සම්බන්ධතාවයක් මේ හීනවලට ඇති බව ෆ්‍රොයිඩ් න්‍යායෙන් පැවසෙනවා. මෙහිදී ඔහු සිහින කොටස් දෙකකට බෙදලා දක්වනවා. ප්‍රකාශිත අන්තර්ගතය සහ গুপ্ত අන්තර්ගතය කියලා. ප්‍රකාශිත අන්තර්ගතය කියලා කියන්නේ අපි දකින සිහිනයට. එතකොට গুপ্ত අන්තර්ගතය කියලා කියන්නේ ඒ තුල සැඟවිලා තියෙන පණිවිඩයට. ෆ්‍රොයිඩ් පවසනවා නින්දේදී මේ අවිඥානික මනස සිහින භාවිතා කරලා මිනිස් හිතේ පවතින গুপ্ত අන්තර්ගතය වඩාත් රසවත් ලෙස ප්‍රකාශිත අන්තර්ගතය තුලින් ඉදිරිපත් කරලා සිහින දකින්නට නිදා ගැනීමට ඉඩ සලස්වන බව. ඔහු තවදුරටත් තර්ක කරනවා මේ හීන කියලා කියන්නේ වෙස්සලාගත් ස්වරූපෙන් උනත් මර්ධනය කරන ලද ආශාවන් තෘප්තිමත් කර ගැනීමට අවිඥානික මනසට අත්‍යවශ්‍යම මාර්ගයක් වෙන බව. ඔහු මේ සිහින සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න ෆ්‍රී ඇසෝසියේෂන් කියන ක්‍රමය භාවිතා කරලා තියෙනවා. එම ක්‍රමයේදී ඔහු ලෙඩ්ඩුන්ගෙන් ඔවුන්ගේ හීන ගැන විමසා සිටියත් ඔහු ඒවට අර්ථකථන දෙන්න යන්නේ නැහැ. ඔහු හැම විටම උත්සාහ කරන්නේ මේ ඔහුගේ ලෙඩ්ඩුන්ගෙන්ම ඔවුන් දැකපු හීන සම්බන්ධයෙන් විවිධ අදහස් ලබාගෙන ඒ තුලින් ඒවට අර්ථකථන ඔවුන් විසින්ම සපයා ගැනීමේ මාර්ගයක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ අපි අර කලින් සඳහන් කරපු පරිදි ඔහු විශ්වාස කරනවා මේ හැම හීනයක්ම සංකේතාත්මකයි. මේ හීනෙන් යම්කිසි පුද්ගලික පණිවිඩයක් ලබා දෙන බව. ඉතින් ඔහු ලෙඩ්ඩුන්න පොළඹවනවා ඔවුන්ටම එයාලගේ මනස සංසුන් කරගෙන යම් සිතුවිල්ලක් ඒ අය Tamanටම තියාගෙන ඉන්නවා නම් හිතන පතන ක්‍රමයක් තියනවා නම් ඒක මේ සමාජයට සුබදායි හෝ අසුබදායි විදියට බලපෑවත් මේ සිතුවිලි විකාර කියලා ඔවුන් හිතාගෙන හිටිය මේ සිතුවිලි වල පවා යම්කිසි පණිවිඩයක් තියෙන බව ඔහු විශ්වාස කරන නිසා එම ක්‍රමය යොදාගෙන ඔහුගේ ලෙඩ්ඩුන්ටම ඔවුන් දකින හීන තුලින් යම්කිසි නිගමනයකට එන්න තමයි මේ ෆ්‍රී ඇසෝසියේෂන් කියන ක්‍රමය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් භාවිතා කරේ. ඔහු ඉදිරිපත් කළ න්‍යායන් බලගතු වගේම ඇගයීමට ලක්ුණත් විවේචනයට ලක්වන අවස්ථාත් අපිට දකින්නට ලැබෙනවා. නූතන මනෝවිද්‍යාව පැත්තට හැරුණොත් නූතන මනෝවිද්‍යාවේ සිහින දැකීම සම්බන්ධයෙන් මීට වඩා විකල්ප න්‍යායන් ඉදිරිපත් වෙලා තියෙනවා. මනෝවිද්‍යාවට අනුව මේ සිහින මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයේ ඉඳන් ස්නායු විද්‍යාව දක්වා දිවෙන සංකීර්ණ ප්‍රශ්නයක් විදියට තමයි සලකන්නේ. ඒ අනුව නින්දේදී සංවේදී සංජානන සහ චිත්තවේගීය ක්‍රියාකාරකම් ඇතුළත් සියලු මිනිසුන්ට පොදු විශ්වීය අත්දැකීමක් ලෙස සිහින සලකනවා. මනෝවිද්‍යාවට අනුව මේ හීන පේන්න හේතු ගණනාවක් සඳහන් කරලා තියෙනවා. සිහිනවල කාර්යයන් විදියට යනවා දක්වන්නේ සිහින මතක ගබඩා කරගෙන ඒවා පෙළගස්වන කාර්ය කරන අතරේ ඒවායින් වැදගත්කමින් වැඩි මතකයන් සහ වැදගත්කමින් අඩු මතකයන් වෙන්කර හඳුනා ගැනීමට උපකාරී වෙනවා කියන එක. මනෝවිද්‍යාවට අනුව සිහිනයක කාර්යයන් විදියට මේ මිනිස් හිතේ චිත්තවේගීය ක්‍රියාකාරකම් ලෙස මේ සිහින කටුක දුෂ්කර හැඟීම් සහ අත්දැකීම් වලින් මනස ආරක්ෂා කරගන්න මනසේ යහපැවැත්මටත් උපකාරී වන බව දැක්වෙනවා. ඒ වගේම සිහිනවල කාර්යයක් විදියට හඳුන්වන ගැටලු විසඳීම. ගැටලු විසඳා ගැනීමට හැකියාවන් සහ
විසඳුම් ගවේෂණයට පහසුකම් මේ සිහින වලින් සලස්වනවා කියලා ඔවුන් ඉදිරිපත් කරනවා. අවිඥානික ආශාවන් සහ මේ මනක්කල්පිත ප්‍රකාශ වැනි සිතේ සැඟවිලා තියෙන පැතුම් ඉටු කිරීම මේ සිහින වලින් වෙනවයි කියලා බටහිර මනෝවිද්‍යාවට අනුව දැක්වෙනවා. ඒ වගේම තර්ජන සමාකරණය, ඒ කියන්නේ ඉස්සරහට වෙන්න තියෙන යම්කිසි දෙයකට පෙර සූදානම් කරන්න තමයි මේ සිහින පේන්නේ කියලා බටහිර මනෝවෛද්‍ය විද්‍යාවේ සඳහන් කරනවා. දැන් බටහිර මනෝවිද්‍යාවට අනුව අවසාන වශයෙන් ගත්තොත් සිහින කියලා කියන්නේ විවිධ දෘෂ්ටි කෝණ වලින් අධ්‍යයනය කරන්න ඕනේ බහුවිධ සංසිද්ධියක්. ඊටමත් සංකීර්ණ මාතෘකාවක් සහ සිද්ධිදාමයක් විදිහට තමයි මේ හීන යාලා හඳුන්වන්නේ. ස්නායු විද්‍යාවට අනුව බලමු මේ සිහින සම්බන්ධයෙන් මොන වගේ හේතුද තියෙන්නේ කියලා. සිහින දැකීම මේ ජීව විද්‍යාත්මක යටි අරමුණු ගවේෂණය කිරීමක් විදිහට තමයි එහිදී දැක්වෙන්නේ. නින්දේදී මොළයේ ක්‍රියාකාරීත්වය සහ සිහින නිෂ්පාදනය කරද්දී මොළයේ භූමිකාව තමයි මේ ස්නායු වෛද්‍ය විද්‍යාවේදී ඕන් පරීක්ෂණයට භාජනය කරන්නේ. එහිදී ඉදිරිපත් වෙනවා the activation synthesis කියන තියරි එක. මේ තියරි එකට අනුව නින්දේදී අහමු ලෙස මොළයේ ක්‍රියාකාරීත්වය ප්‍රතිඵලයක් තමයි සිහින කියලා ඒ අනුව සඳහන් වෙන්නේ. පසුව මේවා රූප හරහා අර්ථවත් කරන්න උත්සාහ දැරීමක් සිද්ධ කරනවා කියන එක තමයි ස්නායු වෛද්‍ය විද්‍යාවට අනුව දැක්වෙන්නේ. නින්දේදී පුද්ගලයෙක් ප්‍රධාන අධීර දෙකක් තුර ගමන් කරනවා. non rapid eye movements, rapid eye movements කියලා. non rapid eye movements NREM කියලා කියන්නේ වේගවත් නොවන අක්ෂි චලන කියන අවස්ථාව. REM කියලා කියන්නේ rapid eye movements කියලා කියන්නේ වේගවත් අක්ෂි චලන කියන එක. මෙහිදී මේ වේගවත් අක්ෂි චලන නොවන NERM sleep එක තවදුරටත් කොටස් තුනකට බෙදා දැක්වෙනවා N1, N2, N3 කියලා. මේ යටතේනේ මේ deep sleep කියන අධීරයේදී ගැඹුරු අධීරයේදී හීන පේන්නේ නැහැ. එතකොට අපිට වැදගත් වෙන්නේ මේ REM කියන අවස්ථාව. ඒ කියන්නේ අක්ෂි චලන සුලභව සිද්ධ වෙන අවස්ථාව. මෙහිදී brain activity එකක් වැඩි කියලා තමයි පෙන්වන්නේ. ඒ වගේම මෙහිදී තමයි මේ හීන දකින්න අවස්ථාව උදා වෙන්නේ. ඒ කියන්නේ මාංශපේශීන් తాවපකාලිකව මේ අවස්ථාවේදී පැරලයිස් වෙන බවත් ඕන් සඳහන් කරනවා. එතකොට වඩා හොඳ මේ REM කියන අවස්ථාවද deep sleep කියන එකද කිව්වොත් මේ deep sleep කියන අවස්ථාවේ මේ මාංශපේශී වර්ධනයට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වැඩි දියුණුවට මේ deep sleep අවස්ථාව තමයි හොඳයි කියලා සඳහන් වෙන්නේ. ශරීරයට මෙමගින් ගිමන් හරින අවස්ථාවක් වගේම එක් ශරීරයේ සුවපත් වෙන අවස්ථාවකුත් මේ deep sleep ඔස්සේ ලැබෙනවා කියන එක තමයි දැක්වෙන්නේ. අපි බටහිර වෛද්‍ය විද්‍යාව පැත්තෙන් හීන ගැන කතා කරා. පෙරදිග පැත්තට ආවොත් වාපිත්සෙම් කෝපය නිසා හටගන්නා වූ සිහින, ඍතු විපර්යාස නිසා දකින සිහින, ඍතු විපර්යාසය නිසා ඇතිවන කායික වෙනස්කම් නින්දේදී මනසට බලපාන්න පුළුවන්. මෙසේ මනසට බලපාන අදහස්, හැඟීම් රූපාකාරයෙන් නංවල හීන පේන්නත් පටන් ගන්නවා. ඒ වගේම බුදුදහමේ සඳහන් වෙන අමනුෂ්‍ය සහ දේව කොටස් ආදීන්ට මේ හීන පෙන්වන්න පුළුවන් කියලා. ඒ කියන්නේ භූමාටු දේව, එතකොට ඥාති ප්‍රේත වගේ අයත් සමහර අය උපකාර බලාපොරොත්තුවෙන් මේ වගේ හීන පෙන්වන්න යොමු වෙනවා කියන එක තමයි බුදුදහමෙන් නම් සඳහන් වෙන්නේ. බුදුදහමට අනුව මේ ඉන්ද්‍රිය සහිත ශරීරයට යම් යම් අරමුණු ආවම ඒවා දැනෙන ස්වභාවයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් පහ අක්‍රීය වේලාවක. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් පිළිවෙලට තමයි අක්‍රීය වෙන්නේ. මුලින්ම ඇස, ඊළඟට කන, ඊළඟට නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ පිළිවෙලට තමයි මේ ඉන්ද්‍රියන් අක්‍රීය වෙන්නේ. මෙසේ මේ ඉන්ද්‍රියන් පහ අක්‍රීය අවස්ථාවක මන ඉන්ද්‍රිය, එහෙම නැත්නම් අපි හිත කියලා කියනවා, මේ මුල් කරගෙන චිත්ත වීති පවත්වන වෙලාවක් තියෙනවා. මේකට අපි අඩනින්ද කියලා කියනවා. මන මුල් කරගෙන චිත්ත වීති පැවැත්වීම වැඩි වෙනවා මෙන්න මේ අඩනින්දෙත්. ඒ කියන්නේ මනෝද්වාරයෙන් චිත්ත වීති ගන්නවා වැඩි වුණාම මනෝද්වාරයෙන් ගන්න අරමුණු රූපවල ආකාරයෙන් දර්ශනය වෙලා මනසට පේන්න පටන් ගන්නවා. සම්බන්ධයෙන් පොඩි ඇක්ටිවිටි එකක් කරොත් ඇස් දෙක වහගෙන Taman දන්න දැකලා තියෙන දෙයක් මතක් කරොත්, කේක් කෑල්ලක් කියලා කියමුකෝ. කේක් කෑල්ලක් කියන එක ඇස් දෙක වහගෙන මතක් කරොත් කේක් කෑල්ල රූපයක් විදිහට අපිට පේන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට තමයි හීන පේන්නත් පටන් ගන්න. නිදා ගන්නවා කියලා කියන්නේ මේ කය අඩුපාඩු සකස් වෙන්න, පෝෂණය වෙන්න කායික වශයෙන් ගොඩනගෙන එක්තරා සුවය. අපි ඒකට කියනවා නිදි සුවය කියලා. කෙනෙක් විවේකීව ඉද්දී, ඒ කියන්නේ ඇස්කන් පියන් ඉන්න අවස්ථාවක මෙම නිින්දට අවශ්‍ය කරන පදාර්ථ ගොඩනැගිලා, ඒ කියන්නේ හෝමෝන ශරීරයේ තියෙන ස්නායු වල අගට ස්පර්ශ වෙන්න පටන් ගන්නවා. මේන් ශරීරයට දැනෙන ලොකු සුවයක්. මෙමගින් ශරීරයේ දැඩි බව, තද වෙලා තියෙන බව, මාංශ පේශීන් ආදී සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ශරීරයේ පැවැත්මට අවශ්‍ය පෝෂණය ලබා දෙන ක්‍රමයක් තමයි මේ නිින්ද කියලා
හඳුන්වන්නේ. ඉතින් තව දෙයක් කිව්වොත් පොඩි දරුවෝ පුංචි කාලේ අලුත ඉපදුනාම මේ දවසකට පැය 15 20 දිගටම නිදා ගන්නවනේ. ඒ තමයි ඔවුන්ගේ ශරීරය වර්ධනය වෙන අවස්ථාව. ඔවුන්ට ගොඩාක් නිින්ද ඕනේ මේ අවස්ථාවට. එතකොට වැඩිහිටි වුණාට පස්සේ දැන් ශරීරය තීරණය කරනවා දැන් හරි දැන් වර්ධනය වෙලා තියෙන්නේ. දැන් තව දුරටත් මේ තරම් ලොකු නිින්දක් ඕනේ නැහැනේ. ඒ නිසා මේ නිින්ද ක්‍රමක්‍රමෙන් බොහෝ දුරකට අඩු වෙලා පැය 6කට වගේ සීමා වෙනවා. මේ වගේ මේ හීනපේන හේතු ගණනාවක් සඳහන් වෙනවා. හිතේ පළපදියම් වෙලා තියෙන අදහස්, හිතට බැහැගත්ත අදහස් රූප සංඥාවට නැగిලා රූප මාධ්‍ය කරගෙන හීන පේන්න පුළුවන්. එතෙන්දි බය අදහස්, රාග අදහස්, ද්වේෂ අදහස්, ඊර්ෂ්‍යාව වැනි අදහස් මුල් කරගෙන තමයි මේ සිහින පේන්න පටන් ගන්නෙ. ඒ වගේම වැඩි හරියක් සමහර හීන පේන්නේ අපි නිතර මුල් කරගත් දේවල් සම්බන්ධවම තමයි. පොඩි කාලේ හෝ නොයෙක් දේවල් වලට ඇතිවෙච්ච බය, ඒවා හිතේ තැම්පත් වෙන අවස්ථා තියෙනවා. ඒවා විපාක වශයෙන් ක්‍රියාත්මක වෙලා මේ අඩනින්දේදී හීනෙන් පේන්න හැකි අවස්ථා යෙදෙන්න පුළුවන්. හීනෙන් බය වෙන්න පුළුවන්. මේ බයවීම මුලාවේ එක්තරා ස්වභාවයක් වෙනවා. ඒ කියන්නේ යම් කාරණයක් මුල් කරගෙන කෙනෙකුට යථාර්ථය වටහා ගන්න බැරුව මුලාවටපත් වුනාම ඊට ප්‍රවෘත්ති විපාක විදියට අඩනින්ද අවස්ථාවේදී මේ අනිසි බයක් හිතට ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හේතුව තෝරගන්න බෑ ඇයි බය වුනේ කියන එක. ඒ වගේම පෙර භවයක මරණාසන්න මොහොතක් ඇති වෙද්දී ඇතිවෙච්ච භයානක දේවල් මතුවෙන්නත් පුළුවන් හීන විදියට. ඒ වගේම කර්ම විපාක බලවත් වෙලා ඒවායින් පේන හීන තියෙනවා. මේ කර්ම විපාක පළ දෙන්න තියෙනවා නම් ඒවත් මේ කල්තියා හීන මගින් පේන්න පුළුවන්. හිතට ඇතිවෙච්ච ශෝකයක්, සංවේගයක් වගේම කායික අසනීප තත්ත්ව නිසා මේ නිින්දෙන් හීන පේන්න නැත්තම් බය වෙන්න හැකියාවක් තියෙනවා. මේ හේතු ඔක්කොම අතර තව එකක් තියෙනවා. අපි මුලිනුත් සඳහන් කරා මේ අමනුස්ස දේව කොටස්. ඒ කියන්නේ භූමාටු දේව, ඥාති ප්‍රේත, වෙනත් දේව කොටස් මේ වගේ අයට හීන පෙන්වන්න පුළුවන් කියන එක. ඇස කන නාසය කියන පංචේන්ද්‍රියම නිදිගත් මනෝද්වාරයෙන් ගන්න අරමුණු වැඩි වුණ අවස්ථාවක් තමයි මේ අය තෝරගන්නේ. ඒ කියන්නේ මේ අඩනින්ද තමයි මේ අය තෝරගන්නේ. ඒ අයට අවශ්‍ය පණිවිඩයක් හීන විදියට අපිට පෙන්වන්න. මේ අවස්ථාව තමයි ඒ අයට පුළුවන් හැඟීම් ධම්ම ලෙස මනසට ඝට්ටණය කරන්න. මේ අවස්ථාවේදී මනසට ධම්මය ඝට්ටණය වෙනවා වැඩි. මෙන්න මේ ධර්ම කියන කොටාසයට කෙනෙක් හිතන චිත්ත තරංග ඉතා සියුම් කොටස් හිතට වද්දන්න අරමුණු ඇති කරවන්න පුළුවන් වෙනවා. මේ අමනුස්ස කියන අය Tamanගේ අදහස් දෙනකොට ඒ අදහස් හිතට කාවත් දෙන්නේ නැහැ අවදිව ඉද්දි. මොකද ඒ වෙලාවට මන පමණක් මූලික වෙලා මනෝද්වාරයෙන් ගන්න අරමුණු වලට වඩා මේ පංචද්වාරයෙන්ම ගන්න අරමුණු වැඩි නිසා. ඒ සමහර වෙලාවට දෙවිවරු පෙන්වන හීනක් තියෙනවා. ඒ අය බලවත්භාවය වැඩි වුණාම ඒ අයට නිදා ගැනීමේ වෙලාවක්ම අවශ්‍ය වෙන්නේ නැහැ ඔවුන්ට අවශ්‍ය අදහස් දෙන්න. මුලින්ම අපි ගත්තොත් මේ දෙවිවරු පෙන්වන සමහර හීන බහු හේතුකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අතදරුවෙක් රකින්නා වූ මව් කෙනෙක් මේ දරුවා රකින්නේ යම්සේද ඒ වගේ දම්පින් දීලා හරි උදව් උපකාර කළ කෙනෙක් ඇත්නම් කෘතෝපකාර දන්න දෙවියන් උපකාරයට කෘතෝපකාර කරනවා ආරක්ෂා කරනවා කියන එක. මේ වගේ දෙවියන්ට දේව ඥානයට ගෝචර වෙන්න පුළුවන් කල්දියා එන්න තියෙන දුකක් කරදරයක් යහපතක්. ඒවා පෙන්නලා දෙන්නත් මේ හීන මාර්ගයේ හැකියාවක් තියෙනවා. යහපතක් කරන්න විතරක් නෙමෙයි සමහර දෙවිවරු ඉන්නවා යක්ෂ දේවතා කොටස්. මේ අය දරදඩු ගතිත් තියෙනවා. මේ අය කරපු පින් වලට දේවත්වයක් තියෙනවා. ඒ අය සාප කරන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ඉතා භයානකයි. ඒ වගේ සිහිනෙන් බය වෙන එක යෙදෙන්න පුළුවන් මේ වගේ අවස්ථාවක. ඒ වගේම අපි අමනුෂ්‍ය කොටස් ගත්තොත් මේ අය බොහෝ වෙලාවට පිහිටිල්ලලා තමයි මේ අපේ හීනවල පේන්න හිටින්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් බිම්බිසාර රජතුමා දුටු හීන. එහිදී ඔහු දකින ප්‍රේත රැලක් ඇඳුම් කෑම ඉල්ල හීනෙන් කරදර කරනවා. ඒ බුදු පියාණන් වහන්සේගෙන් රජතුමා විමසුවට පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ මේ ප්‍රේත රැල ඉතාමත් ඈත කාලයක ඉඳන් එන කට්ටිය. දැන් තමයි ඔවුන්ට පින් ගැනීමේ හැකියාව තියෙන නිසා තමයි මේ ඔවුන්ට මෙච්චර කාලයකට බිම්බිසාර රජතුමා එක පින් අතේ වැඩ කරලා පින් දුන්නත් ඔවුන්ට ලබා ගන්න හැකියාවක් ලැබිලා තියෙන්නේ නැහැ. ඒ නිසා මේ භවයේ මේ ඇවිල්ලා මේ වගේ හීනෙන් පෙනී හිටලා අවසානයේ ඔවුන් මේ පින් ඉල්ලනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ අමනුස්සය මෙහෙම පින් ඉල්ලනකොට ඩම්පින් කරලා මේ අයට පින් අනුමෝදන් කරන ක්‍රම ඕන තරම් තියෙනවා. මේ අයත් මෙහෙම පින් ඉල්ලන්නේ අනිවාර්යෙන් යම්කිසි හේතුවක් සහිතවම තමයි. හේතුවක් නැතුව කිසිම කෙනෙකුට සම්බන්ධ වෙන්න බෑ. ඒතර ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන මේ භවයේ ඥාතීන් සංසාරගත ඥාතීන් මේ වගේ අයට පිහිට උපකාර අවශ්‍ය වෙනවා. ඒ වෙලාවට ඉතින් ඒව අමතක කරන්නේ නැතුව දානයක් මානයක් දීලා යම්කිසි ක්‍රමයක් අනුගමනය කරලා ඒ අයට යම්කිසි යහපතක් කරන්න පුළුවන් නම්
ඊළඟට හීනෙන් පේන අවස්ථාව මග ඇරෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අය යම්කිසි දුක් සහිත උප්පත්තියක ඉන්නවා නම් අපි දම්පින් කරලා දෙන පින් අනුමෝදන් වෙලා ඒ අයට මේ දුක් සහිත අත්භවයෙන් මිදලා සුගතියකට යන්නත් හේතු වෙනවා. එතකොට මේ හීන කියලා කියන්නේ සමහර අවස්ථාවල ඉතාමත් විශේෂයි. මොකද සමහර කෙනෙකුට පිහිට වෙන්නත් මේ හීන උපනිශ්‍රයක් වෙනවා කියලා මේ විදිහට බැලුවොත් ගන්න පුළුවන්. ඊළඟට තියෙන ප්‍රසිද්ධම ප්‍රශ්නයක් තමයි මේ සිහින සහ මරණාසන්න මොහොතක් අතර සමානකමක් තියනවාද කියන කාරණේ. මේකට උත්තරය තමයි නෑ කියන එක. මොකද මේක ඉතාමත් සියුම් විදියට අපි විග්‍රහ කරගමු. මේක කෙනෙකුට තෝරගන්න පහසු විදියට කිව්වොත් මේ සිහින දකින අවස්ථාව තුලදී බොහෝ විට පෙන්වන්නේ සංකේත වලින්, ලාංඡන වලින්. මෙහෙම පෙන්නකොට බොහෝ විට මේ හීනෙන් දකින දෙයට හාත්පසින්ම වෙනස් දේවල් තමයි භෞතික ලෝකයේ සිද්ධ වෙන්න ගන්න. ඔය බොහෝ විට කියන්නේ අසුචි දැක්කම සැප සම්පත් ලැබෙන්න පුළුවන් කියනවා වගේ දේවල්. ඒ වගේම මරණයක් දැක්කම දීර්ඝායුෂ ලැබෙනවා වගේ දේවල් කියනවනේ. එතකොට හීනවල මේ වගේ සිද්ධ වුණාට මේ මරණාසන්න මොහොතක් කෙනෙකුට එනකොට මරණාසන්න මොහොතේදී බලවත් වන කර්ම නිමිති ගති නිමිති කියන ඒවා තුලින් මේ පෙනෙන්නේ භෞතිකව වෙන දේම තමයි. ඊට වඩා වෙනස් දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කෙනෙකුට තරහ ගිය සතර අපාගත උප්පත්තියකටම තමයි යන්නේ. ඔහු මරණාසන්න මොහොතේ තරහ අරගෙන හොඳ උප්පත්තියකට යන ක්‍රමයක් නැහැ. නමුත් හීනවල ඊට හාත්පසින්ම වෙනස් විදියට තමයි යෙදෙන්නේ. හීනවල යම්කිසි දේවල් පෙන්නනවා. ඒ පෙන්වන්න සම්බන්ධ වෙන සංකේත සහ ලාංඡන දැන් අසුචි වගේ පෙන්වුවොත් යහපතක් වෙනවා වගේ බොහෝ විට වෙනස් කාරණා තමයි හීනවල යෙදෙන්නේ. මේක හරිම සියුම් අවස්ථාවක්. මේක තවදුරටත් අපි විග්‍රහ කරගමු හොඳින්. මරණාසන්න මොහොතේ නැගෙන සිතුවිලි වල ජවන හිත් පහළ වෙනවා. මේ ජවන හිත් කියලා කියන්නේ බුදුදහමට අනුව ශක්තිමත් හිත්. යම්කිසි කර්ම ශක්තියක් නිකුත් කරන්නේ පහළ වෙන චිත්ත වීති කොටසක් තමයි මේ ජවන කියලා කියන්නේ. බොහෝ විට අපි මේ මරණාසන්න මොහොතේදී ප්‍රකෘති සිහියෙන්ම තමයි තීරණ තෝරා ගැනීම සිදු කරන්නේ. එතකොට මේ ජවන හිතක් පහළ වෙලා යම්කිසි කර්ම ශක්තියක් තුලින් මේ පටිසන්ධියකට පවා යන්න පුළුවන් මරණාසන්න මොහොතේ. නමුත් සිහින දකින අවස්ථාවක විපාකයේ අනුව ලැබෙන අදහස් ඊට අනුවම ක්‍රියාත්මක වෙනවා. මිසක් මේ ජවන සිත් ගොඩ නැගෙන්නේ නැතුවම මේ චිත්ත වීති ගෙවිලා විපාක වශයෙන් නැගුණ හිත විපාක විදියටම ගෙවිලා යන අවස්ථාවක් තමයි උදා වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් හීනෙන් අලියෙක් පන්නනවා කියලා හිතන්න. මේක ඇත්ත අවස්ථාවක වුණොත් ගහකට නැගලා බේරෙන්න කොහේ හරි ඇංගිලා බේරෙන්න පුළුවන් නේ. නමුත් මේ හීනෙන් පෙන්නේ අලියෙක් පන්නනකොට එහෙම බේරෙන්න හැකියාවක් එහෙම ගන්න තීරණ අපිට අමාරුයි ගන්න. ඒතකොට හීනෙන්ම ක්‍රියාත්මක වෙලා ලබා දෙන තීරණයක් කරෙන්න අපිට ප්‍රකෘති සිහියෙන් තීරණ ගැනීමේ හැකියාව ඉතාමත් අඩුයි. ඒ නිසා මේ සිහින සහ මරණාසන්න මොහොත කියන්නේ මේ ප්‍රකෘති සිහිය අතර ලොකු වෙනසක් මේ දෙකේ තියෙනවා. අපි තවත් ප්‍රශ්නයක් ගත්තොත් මේ හීනෙන් පව් සිද්ධ වෙනවද කියන එක. පැහැදිලි කිරීමේ කලින් මරණාසන්න මොහොත සහ සිහින අවස්ථාවේ ඇතිවෙන චිත්ත ස්වභාවයටත් උත්තර ලැබෙනවා වගේම මේ සිහින වලින් පව් සිද්ධ වෙනවද කියන ප්‍රශ්නට මේ දෙකටම උත්තර ලැබෙනවා. සිහිනයක් පෙනෙද්දී ඒක පෙනෙන ක්‍රම ඒ සඳහා යෙදෙන චිත්ත වීති තියෙනවා. බුදුදහමට අනුව චිත්ත වීති කොටස් 4ක් අපි මෙතනදි කතා කරනවා. මහන්තාරම්මන, අතිමහන්තාරම්මන, පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන කියන එක. මේ චිත්ත වීති ගත්තොත් මේ මහන්තාරම්මන සහ අතිමහන්තාරම්මන කියන දෙක ප්‍රබල අවස්ථාවක්. මොකද අවදියෙන් ඉන්නකොට මේ ඉන්ද්‍රිය හොඳින් වැඩ කරද්දී එතකොට ප්‍රකෘති සිහියෙන් ඉඳි චේතනා ප්‍රබල වෙලා සංඛාර බලවත් වෙනවා. මේ චිත්ත වීති බලවත් වුණාම තමයි මේ ජවන නැත්තම් කර්මයක් උපදින ශක්තියක් එයින් නිකුත් වෙන්නේ. දැන් හීනවලදී මේ මහන්තාරම්මන අතිමහන්තාරම්මන කියන හිත් නෙමෙයි හටගන්නේ. එතකොට ජවන හිත් නැත්නම් කර්ම ශක්තියක් මේ හීන තුලදී නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒක නිසා කවුරුත් බය වෙන්න එපා. හීනවල මොකක් හරි නරක දෙයක් හීනෙන් මිනිමරලාවත් බුදු පියාණන් වහන්සේ හීනෙන් මොන දේ කරත් බුදු පියාණන් වහන්සේලාම ඇවත් පනවල නැහැ. එතකොට ඒ කියන්නේ හීනවලට කර්ම ශක්තියක් නිකුත් කරන්න ඒ කියන්නේ යම්කිසි තැනක නරක තැනක උප්පත්තියක් ලබන්න අපි නරක හීනයක් දැක්කා කියලා එහෙම හේතු වෙන්නේ නැහැ. මේ හීනවලදී යන චිත්ත වීති තමයි පරිත්තාරම්මන සහ අතිපරිත්තාරම්මන කියලා කියන්නේ සිහිය නැති වෙලාවට ගමන් කරන චිත්ත වීති. මේ දෙක මේ මහන්තාරම්මන අතිමහන්තාරම්මන තරම් බලවත් වෙන්නේ නැහැ. මේ වගේ දුර්වල චිත්ත වීති ක්‍රියාත්මක වෙද්දී එදි Tamanට ඕන දේවල් කරන්න තීරණ ගන්න මේ චිත්ත වීති තුලදී හැකියාවක් නැහැ. විපාක විදියටම ඒවා ක්‍රියාත්මක වෙලා විපාක විදියටම ගෙවිලා යන එකක් තමයි එතනදි සිද්ධ වෙන්නේ. එතකොට අර මරණාසන්න මොහොත මේ මහන්තාරම්මන අතිමහන්තාරම්මන වගේ හිත් තමයි වැඩ කරන්නේ.
එතකොට මේ බුදුදහමේ සඳහන් වෙන ආකාරයට ඉතාමත් ප්‍රසිද්ධ හීනයක් තමයි මහා මායා දේවිය විසින් මහා බෝසතාණන් වහන්සේ මව් කුසට ඇතුළත් වෙන අවස්ථාවේ දැකපු සිහිනය. මේවා ඉතාමත් විශේෂ සිද්ධීන්. මේවා සාමාන්‍ය අය දකින්නට වඩා ඉතාමත් වෙනස් ක්‍රමයකට තමයි මේ සිහින දකින්නේ. වගේම අපගේ බුදුරජාණන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ අවදියේ බුද්ධත්වයට පත් වෙන්න කලින් හීන මාලාවක්ම දැක්කා. බුද්ධත්වයට පත් වෙන්න පෙර මේ දකින සිහින වලින් මේ බුද්ධත්වයට පත් වෙන ලකුණ තමයි පෙන්වුවේ. ඊතන ගහක් නැගිලා බ්‍රහ්ම ලෝකේ යනකම්ම පැතිරිලා යන හැටි මේකෙන් පෙන්වුවා මේ ලෝක සත්වයාට අග්‍ර වෙනවා, ශ්‍රේෂ්ඨ වෙනවා කියන එක. ඊළඟට හිමාල පර්වතය කොට්ටයකට වගේ පිහිටලා එක අතක් එක ද්වීපයක අනෙත් අත තවත් ද්වීපේ විශාල ශරීරයකින් මේ ලෝකයේ වැතිරිලා ඉන්න ස්වභාවයක් තමයි පෙන්වුවේ. මේන් පෙන්වුවා මේ තුන් ලෝකේම අග්‍ර බවට පත් වෙනවා කියන එක. අනිත් හීනේ තමයි අසූචි වලක සක්මන් කරන එක. අසූචි වලක සක්මන් කරත් අසූචි තැවරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ චන්දරාගයෙන් යුතු ලෝකයෙන් මිදිලා උන්වහන්සේ ගමන් කරනවා. ඉතාමත් සුද්ධ මානසිකත්වයෙන් කියන එක තමයි මේ සිහිනෙන් පෙන්눔 කරලා තියෙන්නේ. ඒ වගේම මේ ධනක් වෙනකම්ම සුදු ඇඟත් සහ කළු හිසක් සහිත පණුව වහගන්න එකක් දැක්කා. ඒකෙන් පෙන්වුවේ මේ උපාසක උපාසිකා කොටස් ශ්‍රාවක පිරිස් ලෙස උන්වහන්සේ වටා එක්කොරක් වෙන බව. ඊළඟ හීනය තමයි විවිධාකාර පාට 4කින් යුක් පක්ෂීන් ඇවිල්ලා උන්වහන්සේ ළඟ වහලා එකම පාටක් වෙලා ඉගිලිලා යනවා. මේන් පෙන්눔 කරේ රජ බමුණු ගොවි වෙළඳ ආදී විවිධ කුල වලින් ඇවිල්ලා එකම ශාසනයක එකම සංඝ රත්නයක් යටතේ පැවිදි වෙන බව. ඒ වගේම හීන සම්බන්ධයෙන් තව ප්‍රසිද්ධ අවස්ථාවක් තියෙන බුදුදහමේ සඳහන් වෙන කොසල් රජතුමා දුටු සිහින 16ක් ගැන. ඒ විස්තරයත් ඉතාමත් ප්‍රසිද්ධයි. බුදුන් වහන්සේ හේතුඵල න්‍යාය ධර්මයට අනුව මේ කොසල් රජතුමා දැකපු හීන විග්‍රහ කරලා තියෙනවා. අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ මේ හුඟක් වෙලාවට හීන පේන්නේ තමන්ගේ ගතිවල ඇති වෙනස්කම් අනුව. ඒ හැරෙන් හීන පේන අපි කලින් කිව්වා වගේ තවත් අවස්ථා යෙදෙනවා. මේ දෙවි දේවතා උන්වහන්සේලා පෙන්වන හීන, මළගිය ඥාතීන් වගේ අය පෙන්වන හීන, එතකොට වාපිත් සෙම කුපිත වීමෙන් පෙන්වන හීන, නොයෙකුත් ඍතු විපර්යාස නිසා, කායික වෙනස්කම් නිසා ඇතිවෙන හීන තමයි මේ හීන විදියට අපිට හීනාකාරයෙන් පේන්න පටන් ගන්න කියලා. ඉතින් මොන හීන දැක්කත් මේ හැම හීනයක්ම මේ හේතුඵල. අපිට තෝරගන්න බැරි එක තමයි මෙතනදී ගැටලුව වෙලා තියෙන්නේ. මේ හීන පෙනීම බුදුන් වහන්සේ කරපු සමහර දේශන කොටස් පොත්පත්වලත් විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා සමහර අවස්ථාවල සමහර අය වැඩකට නැති වල්පල් කියලා කිව්වත් මේ පේන හීන වලටත් බොහෝ විට හේතු තියෙන්න පුළුවන්. එතකොට අපිට ඒක මේ වාපිච්චම කෝප වෙලා පේන වැදගත්කමක් නැති සිහිනද නැත්නම් වැදගත්කමක් ඇති සිහිනද කියලා තෝරා බේරා ගැනීමේ අපහසුාවක් තියෙනවා. යම් කිසි කෙනෙක් ඉන්නවා නම් හීනෙන් බය වෙන. ඒ කියන්නේ දිගින් දිගටම එකම හීන පේන. එතකොට ඒ වගේ අය සැලකිලිමත් වෙන්න ඕනේ. දිගින් දිගටම කවුරු හරි හීනෙන් පෙනී සිටිනවා නම් සමහර වෙලාවට පින් අවශ්‍ය වෙලා මොකක් හරි ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ අයට දානමාන පින් දීලා ඒ ක්‍රම තියෙනවා. ඒ වගේ හීන වලට යම් කිසි ප්‍රතිකර්ම කරන්න. ඒ වගේ දේවල් කරාට පස්සේ මේ හීන පේන එක නවතිනවා. සමහර අයට මේ හීන වලින් ගොඩක් බය වෙනවා. එතකොට ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ වගේ අයට මෝහන ක්‍රමක් තියෙනවා. අති දක්ෂ මනෝවෛද්‍යවරුන් හරහා කරන ක්‍රම සිද්ධාන්ත මෝහණයෙන් සුවපත් කරද්දී මේ පංචේන්ද්‍රිය නිදිගන්නලා හිතට අදහස් දෙන ක්‍රමයක් තමයි තියෙන්නේ. මේක අෂ්ටාංග ආයුර්වේදයේ ක්‍රමයක් විදිහට තමයි සඳහන් වෙන්නේ. තව පොඩි ක්‍රමයක් තියෙනවා. මෙහෙම හීනෙන් බය වෙනවා නම් තුනුරුවන් ගුණේ ආශිර්වාදයෙන් නිර්භය වෙත්වා කියලා විනාඩි 3-4ක් විනාඩි 5ක් වගේ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ආශිර්වාදයෙන් නිර්භය වෙත්වා කියන මේ වගේ පොඩි කර්මස්ථානයක් වඩලා නින්දට යන්න පුළුවන් නම් ටික කාලයක් මේක කරලා බලන්න. සමහර වෙලාවට හොඳ ප්‍රතිඵල ලැබෙයි. ඒ කියන්නේ මේ බුදු පියාණන් වහන්සේ ධර්ම රත්නේ සහ සංඝ රත්නේ කියලා කියන්නේ මේ ලෝකේ කිසිම දෙයකට බය වෙන්නේ නැති ගති ස්වභාව තුනක්. හීන සම්බන්ධයෙන් ගෙනාවු විග්‍රහය මෙතනින් ඉවර වෙනවා. චුට්ටක් විතර දික්ුණා අපේ සාකච්ඡාව. අපගේ YouTube channel නාලිකාවත් සමග එකතු වෙලා සිටි සැමෝටම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. වැරදි අඩුපාඩු ඇති ඒවා ගැන යටින් සඳහන් කරන්න. එහෙම වැරදි අඩුපාඩුවක් තියනවා නම් අපි හරි කැමති ඒවා සඳහන් කරනවට. මොකද එතකොට ඒවා හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ගොඩක් ස්තුතියි. එහෙනම් ගිහින් එන්න අලුත් මාතෘකාවකින් නැවත හමු වෙමු.